නැත්නම් මනෝවිද්‍යාව පිළිබඳ නිර්වචනයන් මොනවද යන්න පිළිබඳව දල අදහසක් අපි එකතු කරගමු. සාමාන්‍යයෙන් මේ මනෝවිද්‍යාව කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ සයිකොලොජි කියන එක. එතකොට මේක ග්‍රීක වචන දෙකකින් තමයි හැදලා තියෙන්නේ. ඒතර මේ සයිකී කියන ග්‍රීක වචනේ අර්ථ ගන්නනවා ආත්මය කියලා. ලොකොස් කියන ග්‍රීක වචනෙන් අර්ථකථනය දක්වනවා අධ්‍යයනය කියලා. ඒතර මේ සයිකොලොජි කියන වචනේ නැත්නම් ග්‍රීක වචන දෙකේ අර්ථයට සාපේක්ෂව ආත්මය පිළිබඳ අධ්‍යයනයක් කියන සාකච්ඡාව තමයි මුලින්ම ඇති වෙලා තියෙන්නේ. හැබැයි මේ ආත්මය පිළිබඳ අධ්‍යයනය කියන කාරණාව අපි අධ්‍යයනය කරනකොට පේන සුවිශේෂී කාරණාවක් තමයි මේ කතා කරන්නේ මනස පිළිබඳ අධ්‍යයනයක් තමයි. එහෙම නැත්නම් අර මරණින් මතු උපදින ආත්මය පිළිබඳව එහෙම නැත්නම් අපි කියන මරණට පස්සේ අපේ ශරීරය ඉවත් වෙලා යන එක පිළිබඳව නෙවෙයි. එතකොට ඉතිහාසය අපි අධ්‍යයනය කරලා බැලුවම මේ සාකච්ඡාවන් ගැන විමර්ශනශීලීව බැලුවම මෙතන තියෙන්නේ මේ ආත්මය කියලා අදහස් කරලා තියෙන පුජ්‍යලයාගේ මනස කියන කෑල්ලෙම කොටසක් තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට අපි වඩා විද්‍යාත්මක විධිමත් විග්‍රහයක් කෙරෙහි අපි අවධානය යොමු කරනකොට වැදගත් සුවිශේෂී නිර්වචනයක් අපිට ඇමරිකානු ජාතික මනෝවිද්‍යාඥයෙක් වන විලියම් ජේම්ස් කියන කෙනා principle of psychology නැත්නම් මනෝවිද්‍යාවේ මූලධර්මය කියන කෘතිය ඇතුලේ සාකච්ඡා කරනවා. මනෝවිද්‍යාව කියලා කියන්නේ මානසික ජීවිතය පිළිබඳ අධ්‍යයනයක් කියලා එයා කියනවා. ඒක නම් සාමාන්‍යයෙන් ඉදිරියදා ජීවිතේ අපිට ඇති වෙන ප්‍රශ්න, ගැටලු, සම්බන්ධතා නිසා ඇති වෙන දේවල්, ඇති නැති වෙන දේවල්, අපි එදිනදා ගනුදෙනු කරන දේවල් පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් කියලා මෙන්න මේ විලියම් ජේම්ස් කියන කෙනා කියනවා. හැබැයි මේ විලියම් ජේම්ස් මේ අර්ථකථනය කරාම මනෝවිද්‍යාව විෂය පිළිබඳ අවධානය කරන අනිත් මනෝවිද්‍යාඥයන් නැත්නම් මේ පිළිබඳ ඉන්න පාර්ශ්වයන් විසින් මේ මනස කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න බෑ. නැත්නම් මනස අපිට දකින්න බෑ. මනස පිළිබඳව පරීක්ෂණ කරන්න බෑ කියන කරුණු ඉදිරිපත් කරලා මේ මතේ නැත්නම් මේ නිර්වචනය පිළිගන්න බෑ කියන අදහසක් පසු කාලීනව ආවා. විශේෂයෙන් මේකට මූලික වෙච්ච කෙනෙක් තමයි ජේ.වී. වොට්සන් කියලා කියන්නේ. අපි දන්නවා චර්යාවාදී මනෝවිද්‍යාව ගුරුකුලේ බිහි වෙනවා මේ විලියම් ජේම්ස්ගේ මතයට විරුද්ධව. ඒතර මේ චර්යාවාදී මනෝවිද්‍යාඥයන් කියන්නේ මනෝවිද්‍යාව කියන්නේ චර්යාව පිළිබඳ අධ්‍යයනයක් කියලා කියන අර්ථකථනය තමයි පහළ වෙන්නේ. හැබැයි මේ චර්යාව පිළිබඳව අධ්‍යයනයක් කියන කාරණාව විලියම් ජේම්ස්ගේ අර්ථකථනය සංසන්දනය කරලා බලනකොට විද්‍යාත්මක පරීක්ෂණ කරන්න පුළුවන්, දකින්න පුළුවන්, අපිට ඒකේ මොනවද වෙන්නේ කියලා බලන්න පුළුවන් කියන පදනම මත මනෝවිද්‍යාව ටිකක් ස්ථාවර මතයක් බවට පත් වෙනවා මේ මනෝවිද්‍යාවේ චර්යාව පිළිබඳ අධ්‍යයනයක් කියන්නේ. හැබැයි සිද්ධ වෙන අවාසනාවන්ත දේ තමයි මේ චර්යාවාදයේ තුලම ප්‍රජානන චර්යාවාදීන් කියලා කොටසක් ගොඩනැගෙනවා. මේ ප්‍රජානන චර්යාවාදීන්ගේ තර්කය උනේ චින්තනය වෙනස් කරන්න නැතුව පුජ්‍යලයාගේ චර්යාව වෙනස් කරන්න බෑ කියන තර්කය. එතකොට ඒ නිසා චර්යාවාදී මනෝවිද්‍යාඥයන්ට මේ කතන්දරේ දැඩි අභියෝගයකට හේතුවක් නිමිත්තක් පහළ වෙන්න ගන්න. හැබැයි චර්යාවාදීන් කිව්වේ චර්යාව තුළින් චින්තනය පිළිබඳ යම් හැදෑරීම් කළ හැකි කියන කාරණා. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ චර්යාව තමයි අධ්‍යයනය කළ යුත්තේ, චර්යාව තමයි අපිට පහසුවෙන් අඳුන ගන්න පුළුවන් සහ අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. ඒතර මේ කියන ගැටුම් නැත්තම් මේ මතිමතාන්තරත් එක්ක කොහොම වුණත් මනෝවිද්‍යාව යන කුමක්ද කියන අර්ථකථනය පිළිබඳව නූතන මනෝවිද්‍යාඥයන් විසින් වෙනස් විග්‍රහයක් කරන්න, එහෙම නැත්නම් මෙතෙක් පහළ වෙච්ච අර්ථකථනයන් පිළිබඳ විමර්ශනයක් කරලා, ඒ පිළිබඳව පරීක්ෂණ කරලා, ඒ පිළිබඳව අධ්‍යයනයන් කරලා, විශේෂයෙන්ම අපි ගත්තොත් 1970 දී මේ ජෝර්ජ් මිලර් කියන කෙනා අර්ථකථනයක් කරනවා මනෝවිද්‍යාව කියලා කියන්නේ ශාරීරික මානසික වෙනස්කම් අනුව චර්යාවේ සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කරන විෂය බවට පත් වෙනවලු මේ මනෝවිද්‍යාව කියන එක. තවත් නූතන මනෝවිද්‍යාඥයෙක් වන ජෙරම් කාගන් කියන කෙනා 1970 දී මනෝවිද්‍යාව අර්ථකථනය කරනවා මනෝවිද්‍යාව කියලා කියන්නේ සත්ව හා මිනිස් චර්යාවන්ද එම චර්යාවන් හා සහසම්බන්ධ වෙච්ච ශාරීරික, මානසික, පාරිසරික සාධක පිළිබඳ අධ්‍යයනය කරන විෂය මනෝවිද්‍යාවක් කියලා. එතකොට මේ නූතන මනෝවිද්‍යාඥයන්ගේ අර්ථකථන දිහා බැලුවාම නූතන මනෝවිද්‍යාඥයෝ පොදු එකඟතාවයකට එනවා. එහෙනම් මොකද්ද? මනෝවිද්‍යාව කියන්නේ මිනිසාගේ මනස හා චර්යාව පිළිබඳ අධ්‍යයනයක් කියලා.
ඔබට සමහර විට පේන්නේ සමහර තැන්වලදී කියනවා